මං ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුවනේ මේ පැල ටික කොහොමද හැදුනේ කියලා. එහෙනම් දැන් බලමු මේ පැල ටික කොහොමද හයිඩ්‍රෝපොනික් විදියට හිටවන්නේ කියලා. ගන්නවා කප් ටිකක් මේ විදියට විදිනවා හිල් ටිකක්. වැඩිපුර හිල් ටිකක් විද ගන්න. මොකද වැඩිපුර විද්දොත් තමා මුල් වැඩිපුර එළියට එන්නේ. ඊළඟට හදමු පැල ටික හිටවන්න ඕන ප්‍රෝටීන් මීඩියා එක. මේකට කොහොබත් වැඩිපුර දාන්න ඕනේ. කාබනික පොහොර වැඩිපුර තියෙන කොම්පෝස්ට් එහෙමත් නැත්නම් දිරාපු කොළ ටිකක් මේකට දාලා මේ දෙක හොඳට සමානව මිශ්‍ර වෙනකම් හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් ඉතින් කලින් හිල් කරගත්තු කප් ටික අරගෙන මේකට ප්‍රෝටීන් මීඩියා එක ෆිල් කරගන්නවා. පැල ටික හිටව ගන්න යද්දි පරිස්සමෙන් කරන්න ඕනේ. මේ විදිහට පස් ටික බුරුල් කරලා පැලේටයි මුල් ටිකටයි ඩැමේජ් එක අවම වෙන විදිහට අපි පැලේ ගලවලා එළියට ගන්න ඕනේ. ප්‍රෝටීන් මීඩියා එක පුරවගත්තු කප් එකේ අඩියට මෙන්න මේ විදිහට අපි ගලවගත්තු පැලේ තියාගෙන ඉතුරු ටික මෙන්න මේ විදිහට ප්‍රෝටීන් මික්ස්චර් එකෙන් ෆිල් කරන්න ඕනේ. මේකට පස් ගොඩක් දාන්න එපා. මොකද ගොඩක් දැම්මොත් මුල් ටික හැදෙන්නේ මේ කප් එක ඇතුලේ. ඔන්න එහෙනම් කොල්ලා පැල ටික හිටවල ඉවරයි. දැන් මේවා තෙත් වෙන්න හොඳට වතුර ටිකක් මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. අන්තිමට හිටවගත්තු පැල ටික බොක්ස් එකේ සිදුරු වලට මෙන්න මේ විදිහට දාගන්න. මේකේ නියුට්‍රියන්ට් සොලියුෂන් එක හදන හැටි මම කලින් වීඩියෝ වල ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඉස්සරහට බලමු අපි මේ පැල ටිකට මොකද වෙන්නේ කියලා. ඔයා මාව YouTube එකේ තාම subscribe කරලා නැද්ද? එහෙනම් අදම කරන්න. කොල්ලා ගියා. bye.